අයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ ලග්න චක්‍රයේ වඩාත්ම කැපවීමෙන් සහ විනයගාරකව වැඩ කරන මකර ලග්න හිමියන්ගේ මැයි මාසයේ පලාපල විස්තරය ගැනයි. 2026 මැයි මාසය ඔයාගේ වෘත්තීය ජීවිතයේ ජයග්‍රහණ සහ වගකීම් සාර්ථකව ඉටු කිරීම සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක කාලයක්. මකර ලග්න හිමියන්ගේ ජීවිතයට මේ මාසයේ මොන වගේ වාසනාවන්ත අවස්ථා ගෙනෙයිද කියලා අපි දැන් බලමු. මකර ලග්න හිමියන්ට මැයි මාසය කියන්නේ වෘත්තිමය වශයෙන් ඉතාමත් සාර්ථක කාලයක්. මාසයේ පුරාම ඔබේ විනය සහ කැපවීම කැපී පෙනෙන ලෙස ඉස්මතු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට වෘත්තීය ශාස්ත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ අත්විඳීමට ඔයාට අවස්ථාව ලැබෙනවා. ඔබේ වැඩ කටයුතු ඇගයීමට ලක් වෙනවා වගේම උසස් වීම, වැටුප් වැඩිවීම හෝ නව වගකීම් ලැබීමටත් වැඩි ඉඩකඩක් තියෙනවා. ඔබ යම් ව්‍යාපෘතියක් අවසන් කිරීමට හෝ වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ මාසයේ ඒ සඳහා ඉතාමත් සුදුසුයි. ඔබේ වෘත්තිමය භාවය සහ විශ්වාසවන්ත භාවය මේ මාසයේදී ඔයාගේ ලොකුම ශක්තිය බවට පත් වෙනවා. සමදතා පැත්තෙන් ගත්තොත් මේ මාසයේදී ඔබේ රාජකාරී ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සම්බරව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. කොතරම් වැඩ රාජකාරී බහුල වුණත් සහකරු හෝ සහකාරිය සමග ගුණාත්මක කාලයක් ගත කිරීමට උත්සාහ කරන්න. පවුලේ වැඩිමහල් සමාජිකයන්ගේ සහයෝගය ඔයාගේ වෘත්තීය දියුණුවට ලොකු ශක්තියක් වෙනවා. ඔවුන් සතු ප්‍රඥාව සහ අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්න ඔයා දෙවරක් හිතන්න එපා. මූල්‍යමය වශයෙන් මේ මාසය ඉතාමත් ස්ථාවර කාලයක්. ඔබට අමතර ආදායම් මාර්ග ලැබීමට හෝ ඔබ කළ ආයෝජන වලින් ලාභ ලැබීමට ඉඩකඩ පවතිනවා. අනාගතය වෙනුවෙන් කරන ආයෝජන ගැන තීරණ ගැනීමටත් මේ මාසය ඉතාමත් සුබයි. ආර්ථික වශයෙන් ශක්තිමත් පදනමක් දමා ගැනීමට මේ කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න. මකර ලග්න හිමියන් මේ මාසයේදී අස්ථි සංධි සහ ධනහිස් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කළ යුතුයි. ඔයා සුවෙන් ඉන්න නම් කැල්සියම් බහුල ආහාර වැඩිපුර ලබා ගැනීමට උත්සාහ කරන්න. වැඩ රාජකාරී නිසා ඇතිවන ආතතිය අඩු කර ගැනීමට භාවනා වැඩි ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. ශාරීරික ක්‍රියාකාරකම් වලදී සංධි වලට අධික වෙහෙසක් දීමෙන් වැළකී සිටින්න ඕනේ. සමස්තයක් විදියට ගත්තොත් 2026 මැයි මාසය මකර ලග්න හිමියන්ට වෘත්තීය ජයග්‍රහණ සහ ප්‍රගතිය සනිටුහන් කරන ඉතාමත් සාර්ථක මාසයක්. ඔබේ කැපවීමේ නියම ප්‍රතිඵල මේ මාසයේදී ඔයාට දැක ගන්න පුළුවන් වේවි. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම නැරඹීමට අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.